දඹදිව කියන්නේ ලංකාවේම ප්‍රදේශයක් බව එවකට සිටි බ්‍රිතාන්‍ය නීතිඥයෙක් රාජතාන්ත්‍රිකයෙක් සහ ලේඛකයෙක් වන හෙන්රි චාල්ස් සර් විසින් 1850 දී මුද්‍රණය කරපු සිලෝන් ඇන්ඩ් ද සිංහලීස් වොලියුම් 1 ග්‍රන්ථය ගැන වැඩසටහනක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ. මෙම ග්‍රන්ථයේ දඹදිව ගැන සඳහන් ස්ථානය ඉතා කෙටියෙන් ඔබට ගෙන ඒමට පුළුවන් වුණත් ඒ සඳහා පාදක වුණු ඓතිහාසික සිදුවීම ගැන විස්තරයක් ඔබට ඉදිරිපත් කරන්න හිතුණා. එම ඓතිහාසික සිද්ධිය මෙසේය. වර්ෂ 1803 ජනවාරි මාසයේ බ්‍රිතාන්‍ය ජෙනරාල් මැක්ඩෝවල් විසින් කන්ද උඩ රටට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කරා. යුද්ධය සඳහා බ්‍රිතාන්‍ය රෙජිමේන්තුවල බටයන් 625ක් ලාංකික සොල්දාදුවන් 1000ක පමණ සොල්දාදුවන් 3000ක බලඇණියක් මෙම යුද්ධය සඳහා පිටත් වුණා. මුලින්ම කන්ද උඩ රටට බ්‍රිතාන්‍ය හමුදාවන් ඇතුල් වන විට යම් ප්‍රතිප්‍රහාර සිංහල හමුදාවන්ගෙන් එල්ල වුණත් පසුව ඔවුන් පසුබැස තිබෙනවා. මේ අතර කන්ද උඩ රට අගනගරය හා මාලිගාව බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඉතා ලේසියෙන් යටත් කර ගැනීමට පුළුවන් වුණා. මහනුවර යටත් කරගත් බ්‍රිතාන්‍ය හමුදාව ඉන්පසු සැතපුම් 16ක් පමණ දුර පිහිටි හඟුරංකෙතට යෑමට පිටත් වුණා. ඒ පලාගිය රජු ඇල්ලීමටයි. මේ අතර පිළිමතලාවේ අධිකාරම්වරයා විසින් බ්‍රිතාන්‍ය හමුදා බටපිරිස්වලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය හමුදාවන්ට නැවත මහනුවරට පසුබැසීමට සිදු වුණා. මේ අතර කාලේ පිළිමතලාවේ අධිකාරම්වරයා එවකට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වන ෆෙඩරික් නෝත් සමග සාකච්ඡා කරමින් සිටියේ. රාජ්‍ය මට්ටමින් සාකච්ඡාව පැවැත්වීම සඳහා පිළිමතලාවේ අධිකාරම්වරයා විසින් කොළඹ සිට සැතපුම් 57ක් පමණ නැගෙනහිරින් පිහිටි රාජකීය වාසස්ථානයක් වුණ දඹදිව නම් ප්‍රදේශයක් තෝරාගෙන ඇති බව සිලෝන් ඇන්ඩ් ද සිංහලීස් වොලියුම් 1 ග්‍රන්ථයේ 302 වන පිටුවේ සඳහන් වෙනවා. එම සමුළුව සඳහා වෙන් කරගත් දිනය වූයේ 1803 මැයි මාස 3 වෙනිදාය. එදින බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ පිරිස සමුළුව සඳහා දඹදිව බලා ගිය බව එම ග්‍රන්ථයේ සඳහන් වෙනවා. සිලෝන් ඇන්ඩ් ද සිංහලීස් ග්‍රන්ථයේ දඹදිව ගැන සඳහන් කොටස මෙතෙන් සිට අපි උපුටා ගන්නවා. Pilimathalave, having found that his nefarious scheme for obtaining power and raising himself to the highest dignity had succeeded, now resolved upon attempting to obtain possession of the person of Governor North, and for this purpose requested a conference might take place at Dambadiva, about 57 miles east of Colombo, and which had been a royal residence. A day having been fixed upon for the conference, namely the 3rd of May 1803, the governor went to Dambadiva, attended by a numerous suite and guards, whilst a detachment of 300 soldiers met Governor North at that place. මෙම ග්‍රන්ථය රචනා කළ හෙන්රි චාල්ස් යනු බ්‍රිතාන්‍ය නීතිඥයෙක්, රාජතාන්ත්‍රිකයෙක්, ඒ වගේම ප්‍රසිද්ධ ලේඛකයෙක්. වර්ෂ 1815 පමණ වන තෙක් ලංකාවේ ප්‍රදේශ හඳුන්වා ඇති නාමවල් අද වන විට වෙනස් වීම සාමාන්‍ය සිද්ධියක් වුණත් එය ඉතිහාස කරුණක් ලෙස ඉදිරිපත් කිරීමේදී ප්‍රතික්ෂේප කිරීමෙන් ඒ කාලේ ලංකාව ගැන ලියපු පොත්පත්වල අඩංගු කරුණුද ප්‍රතික්ෂේප කිරීමට සිදු වෙනවා. මේ වගේ වැඩසටහන් නැරඹීමට අපගේ YouTube හා TikTok නාලිකාවලට subscribe කරන්න. ඔබට සුබ දවසක්.